පාලිය සදහාසිය ආචාර්ය පුදු කරන මොහොත ශ්‍රී ලංකා නාවික හමුදාවේ අංශ 7ක් සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කාංශයක් ඒ සඳහා සහභාගී වෙනවා. මේ පිළිබඳව විස්තර විචාරය සඳහා අප සමග එක්වනවා නාවික හමුදා ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරී මාධ්‍ය කමාන්ඩර් සාලිය සුදුසිංහ. ස්තුතියි ශම්ල. 74 වසරක අභිමානනීය සේවය සමගින් කුසලතා පරිපූර්ණත්වයෙන් හා තාක්ෂණික සන්නද්ධව සුරක්ෂිත ස්ථායී සමුද්‍ර කලාපයක් පෝෂණය වෙනුවෙන් කැප වූ වයිසද්විරාල් කාංචන බානපුර නාවික හමුදාධිපතිත්වයේ දරන දේශයේ අභිමානවත් නාවික බලය ශ්‍රී ලංකා නාවික හමුදාව 77 වෙනි ජාතික නිදහස් දින ආචාර්ය පෙළපාලිය සඳහා මහත් අභිමානයෙන් යුතු එක්වන අවස්ථාව. අභිමානවත් නාවික හමුදා ධජය රැගෙන ඉදිරියෙන් ගමන් කරන්නේ ලුතනන්ට් කමාන්ඩර් හර්ෂ වීරපොඩි. The Sri Lankan Navy, with 74 years of silent service dedicated to nurturing a stable ocean region under the epic leadership of Commander of the Navy, Vice Admiral Kanchana Banagoda, is now joining the 77th Independence Day Parade. සමූහ ප්‍රධාන සුනිල්ධාරී WAUR ප්‍රියදර්ශනගේ නායකත්වයෙන් ගමන් කරනු ලබන නාවික හමුදා සමූහ ධූර්යවාද කණ්ඩායමේ රණහඬ මැද්දේ ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත සහ නාවික හමුදාවේ නාවික හා සාගරික විද්‍යාපීඨය උතුරු හා නැගෙනහිර නාවික විධානය දියත් විධානය හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහය ස්වේච්ඡා නාවික හමුදාව සහ විශේෂ යාත්‍රා බලගණය වෙත පිරිනමන ලද ජනාධිපති වර්ණ ධජ සහිතව ගමන් ගන්නා මෙම ආචාර්ය පෙළපාලියට අණ දෙන්නේ කමාන්ඩර් වජිර බණ්ඩාර. ප්‍රධාන සරඹ උපදේශක සමූහ ප්‍රධාන සුනිල්ධාරී RAGS රණසිංහ. ஏழாவது சுதந்திர தின அணிவகுப்பில் பெருமையுடன் கடற்படை அணி கலந்து கொள்வதை நீங்கள் காண்கின்றீர்கள். In today's parade, the naval ensign is carried by Lieutenant Commander Harsha Veerapudi along with President's colours conferred to the Navy, and the parade is commanded by Commander Vajira Bandara. නාවික හමුදා ආචාර්ය පෙළපාලියේ පළමු අංශය නාවික හමුදා මූලස්ථානයේ අංශය සඳහා අනදිමින් ඉදිරියෙන් ගමන් කරන්නේ ලුතනන්ට් කමාන්ඩර් කනිෂ්ක ජයසිංහ. සරඹ උපදේශක සුළු නිලධාරී JACK ජයසිංහ. சுதந்திர தின மரியாதை அணிவகுப்பில் தற்பொழுது கடற்படை தலைமையகத்தின் படையணி செல்கின்றது. මෙරට සාගර කලාපයේ නිරන්තර ආවේක්ෂණය කරමින් මත්ද්‍රව්‍ය උදර පිටු දැකීම වෙනුවෙන් සාර්ථක මෙහෙයුම් සිදු කර සමුද්‍රය ආරක්ෂාව වෙනුවෙන් කැප වූ ජනාධිපති වර්ණයෙන් පිදුම් ලද නාවික හමුදා දියත් විධාන අංශයට අණ දෙන්නේ ලුතනන්ට් කමාන්ඩර් දිනිතු නිර්මල, සරඹ උපදේශක ප්‍රධාන සුනිල්ධාරී KAK කරුණාරත්න. கடற்படை ஏவுதல் கட்டளை படையணி தற்போது சுதந்திர தின மரியாதை அணிவகுப்பில் இணைந்து கொள்கிறது. Naval's Fleet Command Division is in the parade led by Lieutenant Commander Dinidu Nirmala. ඉන් අනතුරු ආචාර්ය පෙළපාලිය ගමන් කරන්නේ පහරදීම පළමුව පහරදීම ප්‍රබලව යන තේමාව රැගත් 1988 වර්ෂයේ ස්ථාපිත ජනාධිපති වර්ණයෙන් පෙනුන ලද ශ්‍රී ලංකා නාවික හමුදා හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයන්සයයි. ඒ සඳහා අනදීම ලුතනන්ට් කමාන්ඩර් සනෝජ් දිල්සාන්, සරඹ උපදේශක සුනිල්ධාරී GKDK ප්‍රදර්ශන. අභියෝගයන් හමුවේ නොසැලී නිල් සයුරේ විකුමන් දක්වන ලක්මවගේ දීර්ය දියණියන්ගෙන් සුසැදී නාවික හමුදාවේ සියලුම අංශයන් නියෝජනය කරන ලබන කාන්තා නාවික අංශය සඳහා අනදීම ලුතනන්ට් කමාන්ඩර් උදානි පෙරේරා, සරඹ උපදේශක බලකාන්තා නැවි MT මිනුවන්ත. கடற்படையின் பெண்கள் படைப்பிரிவு தற்பொழுது சுதந்திர தின மரியாதை அணிவகுப்பில் செல்கின்றது. විකුමතියට භාග්‍ය ප්‍රසාදනීය වේ යන තේමාව රැගත් මහසයුර ගොඩබිම මහා ගුවනේද විශේෂ සටන් ක්‍රම පිළිබඳ සුවිශේෂී පුහුණුවක් ලත් 1993 වර්ෂයේ ස්ථාපිත ජනාධිපති වර්ණයෙන් පිදුම් ලද නාවික හමුදා විශේෂ යාත්‍රා බලගණාංශය සඳහා පෙළපාලිය අනදීම ලුතනන්ට් කමාන්ඩර් කාංචන දිසානායක, සරඹ උපදේශක ප්‍රධාන සුනිල්ධාරී DGAK රාජපක්ෂ. கடற்படை சிறப்பு படகுகள் படையணி தற்போது சுதந்திர தின மரியாதை அணிவகுப்பில் செல்கின்றது. අනන්තයට එහාදී ජයග්‍රහණය කරා යන තේමාව රැගත් නොගැඹුරු මුහුදු කලාපයේ ආරක්ෂාව සඳහා මෙන්ම ස්වභාවික ආපදාවන්හිදී මානුෂීය ආධාර සහ ආපදා සහන සඳහා කැප වූ 2007 වර්ෂයේ ස්ථාපිත ශනික ක්‍රියාකාරී යාත්‍රා බලගණාංශය සඳහා පෙළපාරිය අලඳීම ලුතනන්ට් කමාන්ඩර් චානක අමරසිරි, සරඹ උපදේශක ප්‍රධාන සුනිල්ධාරී WSAK වීරසිංහ. We now witness the Rapid Action Boat Squadron Division joining the parade. ශක්තිය නිර්භීතව ජයග්‍රහණය කරා යන තේමාව රැගත් 2016 වර්ෂයේ ස්ථාපිත නාවික හමුදා මැරීන් බලකාය අංශය සඳහා පෙළපාලිය අනදමින් ඉදිරියෙන් ගමන් කරන්නේ ලුතනන්ට් කමාන්ඩර් S මහින්දරාජ්, සරඹ උපදේශක නායක නැවි PGGN චන්ද්‍රරත්න. கடற்படை மெரைன் படையணி தற்பொழுது சுதந்திர தின மரியாதை அணிவகுப்பில் செல்கின்றது. We now witness the Navy Marines Corps. සුසැදි සයුරක් යන තේමාව රැගත් රියාද් රාජප්‍රිය සේරසිංහ අධ්‍යක්ෂක ජනරාල් ධූරය දරන ලුතනන්ට් කමාන්ඩර් කල්හාර ගුණරත්න විසින් වෙරළ ආරක්ෂක ධජය රැගෙන ගමන් ගන්නා 2010 වර්ෂයේ ස්ථාපිත ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පෙළපාලියේ ගමන් ගන්න අංශයට අණ දෙන්නේ ලුතනන්ට් කමාන්ඩර් ධම්මික කුමාර, සරඹ උපදේශක ප්‍රධාන සුනිල්ධාරී DK විජේරත්න.
ரியல் அட்மிரல் ராஜபிரிய சிறசிங்க படிப்பாளர் நாயகமாக பதவி வகிக்கும் இலங்கை கடலோர பாதுகாப்பு படை சுதந்திர தின மரியாதை அணிவகுப்பில் கலந்து கொள்கின்றது. We witnessed the Sri Lanka Coast Guard